ජර්මන් ජාතික ගොට්ලිබ් ඩයිමර් විලියම් මේබැක් 1785 දී ඩයිම්ලර් රයිට්වැගන් කියන මෝටර් සයිකල් එකෙන් ආරම්භ කරපු මෝටර් සයිකල් සංස්කෘතිය අද වෙද්දී ලෝකේ ලොකු පියවරක් ගිහිලා තියෙනවා. 1985 දී වුඩන් ෆ්‍රේම් එක පෙට්‍රල් වලින් ධාවනය කරන මෝටර් සයිකල් එක තමයි ඩයිම්ලර් රයිට්වැගන් කියන්නේ. ඒ විදිහට පටන් ගත්ත මෝටර් සයිකල් ඉතිහාසයට වර්ල්ඩ් මෝටර් සයිකල් ඩේ සෙලිබ්‍රේෂන් දවසක් සංවිධානය වෙලා තිබෙති. ලංකාවේ ඇතුලේ මේක අපිට ලොකු කාලෙක ඉඳලා දකින්න හම්බුන්නේ නැහැ. හැබැයි 2024 දී මේක වෙනස් වෙලා 2024 දී පළවෙනි පාට World Motorcycle Day Celebration ශ්‍රී ලංකා එඩිෂන් එක සංවිධානය කළා. ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ ඒකේ තුන්වෙනි අදියර බලන්න අපි බලමු 2026 කොහොමද World Motorcycle Day ශ්‍රී ලංකා එඩිෂන් එක සංවිධානය වෙලා තියෙන්නේ කියලා. Motorcycle Day මේ දවස ලංකාවට අලුත් දවසක්. මොකද මේ දවස කලින් ලංකාවේ සෙලිබ්‍රේට් කරලා තිබ්බේ නැහැ. හැබැයි 2024 අවුරුද්දේ මේක සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. 2024 අවුරුද්දේ අපි මේ පටන් ගන්නෙ. 2024 අවුරුද්දේ එක්ස්ට්‍රීමර්ස්ලා World Motorcycle Day Celebration ශ්‍රී ලංකන් එඩිෂන් එක ගේනවා. ඉතින් අද ඒකේ තුන්වෙනි අවුරුද්ද මොකද සැමරීම මොකද හිතෙන්නේ අද දවස ගැන? 2026 ගැන. ඇත්තටම හරිම සතුටුයි මේ වැඩසටහන මේ විදිහට ඉදිරිපත් කිරීම ගැන. World Motorcycle Day කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් කෙටියෙන් කිව්වොත් මේක තමයි වැඩියෙන්ම හිරු එළිය දවල් කාලයේ වැඩියෙන් තිබ්බ දවස කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඒ කියන්නේ දවල් කාලයේ වැඩියෙන් තිබ්බහම මෝටර් පදින අයට ඊට වැඩිය දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ට රයිඩ් කරන්න තියෙන කාලය වැඩි. ඉතින් ඒක දිගින් දිගට ඇවිල්ලා ඒක ලංකාවට ආපු නැති අඩුපාඩුව අපි 2024 අවුරුද්දේ ඉස්සෙල්ලාම දුන්නා. ඉතින් ඒක එක්ස්ට්‍රීමස් විදියට මම ලංකාවට දුන්න එක ගැන මම ආඩම්බර වෙනවා. ඒක ප්‍රොමෝට් වෙලා තියෙන විදිය 2026 අවුරුද්දේදී හැමෝටම බලා ගන්න පුළුවන්. අපිට ඇත්තටම ඇවිද ගන්නවත් ඉඩක් නැහැ. ඉතින් ඒක හැමෝටම පේනවා. ඒක ගැන මාර ආඩම්බරයි. අපිට මතක නම් 2024 අපි පටන් ගත්තේ තලවතු ගොඩින් මේකේ ෆස්ට් එක. ඊට පස්සේ තලවතු ගොඩින් පස්සේ අපි ආයි ආව මාකුඹුරට. දැන් මේ පාරක් තියෙන මාකුඹුරේ ෆස්ට් එඩිෂන් එකට වඩා සෙකන්ඩ් එඩිෂන් එක ගොඩක් ලොකුවට වුණා. ඊට වඩා 2026 අවුරුද්ද ඊටත් වැඩිය මේක ඇත්තටම අමල් කිව්වා වගේ මෙතනට ආව කෙනෙක් හිටියනම් දැක ගන්න පුළුවන් මෙතන හැරෙන්නවත් ඉඩ නැහැ. මොකද හැම තැනම ලංකාවේ ඇතුලේ තියෙන ලංකාවේ බලා ගන්න පුළුවන් හැම බයික් එකක් වගේම මෙතන ගෙනල්ලා තියෙනවා. ක්ලාසික් බයික් එකේ ඉඳලා සුපර් බයික්ස් වෙනක හැම බයික් එකක්ම මෙතන අපිට බලා ගන්න හැකියාව දෙනවා. අමල් 2027 World Motorcycle Day ශ්‍රී ලංකන් එඩිෂන් එක මීට වඩා ලොකුවට කරන්න බලාපොරොත්තු වෙනවද? ලොකුවට කියන්නේ ඒක මං හිතන්නේ පිස්සුවක් කරනවා. නොමැරි හිටියොත් ඒක අනිවාර්යයෙන්ම පිස්සුවක් කරනවා. මොකද ඔයාලට පේනවා මේකේ ක්ලබ් 80ක් මේ පාර සම්බන්ධ වෙනවා කියලා මට කියලා ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙනවා. ක්ලබ් 80කට වැඩිය සෝලෝ රයිඩර්ස්ලා. ඒ සෝලෝ රයිඩර්ස්ලා කොච්චර එකතු වුණාද කියලා මටවත් හිතා ගන්න බෑ. මොකද මේ හරිය පේන්න ඉන්න ප්‍රමාණයට වැඩිය ඇවිල්ලා මෙතන ඉන්න බැරි කමට එළියට ගිහිල්ලා දැන් විසිරලා තියෙනවා. ඉතින් එක අතකින් දුකයි එහෙම වුණ එක ගැන. ඒ වුණාට එහෙම සම්බන්ධ වීම අපේ අඩුපාඩු කතා කරන්න හම්බ වුණ එක ගැන මේකේ අපිට යම්කිසි කලාවක් එළියට දෙන්න පුළුවන් වෙන එක ගැන මට මාර සතුටුයි. අමල් දැන් අන්තිම වශයෙන් යතුරුපැදිත් එක්ක කාලාන්තරයක් තිස්සේ ගනුදෙනු කරන කෙනෙක්, ඒ වගේම එක්ස්ට්‍රීමර්ස් ක්ලබ් එකේ නිර්මාතෘවරයා, ලංකාවේ ඇතුලේ අපි දකින සම්ප්‍රදායික බයික් එක වෙනස් කරලා ඒකට මොඩිෆිකේෂන් කරලා අන්න එහෙම කල්චර් එකක් ගෙනාව කෙනෙක්. World Motorcycle Day අද දවසේ යතුරුපැදි වලට ආදරය කරන අපේ යතුරුපැදි කරුවන්ට, ඒ වගේම තමයි යතුරුපැදි හීනේ තියෙන අපේ කොල්ලෝ කෙල්ලන්ට මොකද දෙන්න තියෙන පණිවිඩය? ඒක දෙන්න තියෙන පණිවිඩය නම් ඊටාම පරිස්සමෙන්. ඒ කියන්නේ පාරේ පදිනකොට තියෙන පරිස්සම තමයි අපිට ඊටාම වැදගත්. මොකද මටත් ළමයි ඉන්නවා. ළමයි පාරේ යනවා කියන්නේ අද සෑහෙන භයානක දෙයක් වෙලා තියෙනවා. ඉතින් ඒක කරගන්නේ නැතුව, අනතුරක් කරගන්නේ නැතුව
ආයි ගෙදරින් එළියට එන ළමයා ගෙදරට ආයි යන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපේ ජයග්‍රහණය. අපි මෙතනදී දෙන්න හැදුවේ උදේ ඉඳලා ඒ රූපේ. මොකද ඇක්සිඩන්ට් එකක් කරගන්න එපා. ඇක්සිඩන්ට් එකක් කරගන්නේ නැතුව යතුරු පැදියත් එක්ක එළියට ආවොත් ඒ යතුරු පැදිය ඒ විදිහටම රැකගෙන ඒ ආපු තරුණයා ඒ විදිහටම ගෙදර යන්න තියෙනවා නම් ඒක තමයි අපිට දෙන්න පුළුවන් අපිට කරලා දෙන්න පුළුවන් ගමන. ඉතින් ඒක කරගන්නවා නම් මාර වටිනවා. එනම බොහොම ස්තුතියි 2026 ලස්සන ඉවෙන්ට් එක සංවිධානය කළාට අපි 2027 අවුරුද්දේ මීට වඩා පිස්සුවකින් වෙනසක් කරනවා කියන්නේ පිස්සුවක් කරනවා කියන්නේ අනිවාර්යයෙන් පිස්සු වැඩෙන් ආයි හම්බෙමු 2026ත් මේකෙන් වහනවා කියලා කිව්වා වැහුවා ඒ වගේ 2027 පිස්සුවක් කරනවා කිව්වා ඒක කරනවාමයි අපි 2027 හම්බෙමු හෙට අනිවාර්යයෙන් World Motorcycle Day Sri Lankan edition එකේ මාත් එක්ක ඉන්නවා official stunt partner හරි නේද? අනිවාර්යෙන්. Jude Alex 90 degrees මොකද හිතෙන්නේ මේ තුන්වෙනි පාට organize වෙලා තියෙන මේ වැඩේ ලංකාවේ? මොකද හිතෙන්නේ අද event එක ගැන? ඉවෙන්ට් එක ගැන කියන්න ඉස්සෙල්ලා ස්තුතිවන්ත වෙනවා ඔයගොල්ලන්ට දෙන්න ආයතන. මොකද motorcycle කිව්වොත් stunt කිව්වොත් motor show කිව්වොත් ඉස්සෙල්ලාම ඉන්නේ ඔයගොල්ලන්. ඉතින් ඒක අපිට ලොකු දෙයක්. මොකද අපේ මේ stunt එතකොට මේ මෝටර්සයිකල් මේ කල්චර් එක ඉස්සරහට මෙතනට එන්න බැරි අයට පෙන්වන්න ගෙනියන්න ඔයගොල්ලන් ඒක මුල් තැන ගන්නවා. ඒකට thank you very much. ඉතින් අර අහපු ප්‍රශ්නෙට මම නැවතත් එන්නම්. ඉතින් මේක ලෝකේ මෝටර්සයිකල් දවසේ අපි සමරන්නේ තුන්වෙනි වතාවට. එතකොට World Motorcycle Day celebrate කරලා තුන්වෙනි වතාවට මේකේ main ගන්න Extremus මගේ මිත්‍ර අමල් වික්‍රමාරච්චි. එතකොට ඔහු එක්ක නිතරම අපි tie up වෙලා ඉන්නවා team 90 degrees. මේ තුන්වෙනි අවුරුද්ද. ඉතින් අනිත් අවුරුදු දෙකට වඩා අති සාර්ථක විදියට මේක ලස්සනට අපි කරලා තියෙනවා. ඉතින් හැම වෙලෙම මගේ ශක්තිය මගේ ටීම් එක පිටිපස්සේ ඉන්නවා. අපේ ඩිපියුටි මැනේජර් ඇතුළත අපේ සෙට් එකම ඉන්නවා. ඒ වගේම අපේ විශේෂයෙන් KJ ශ්‍රී ලංකාවේ ෆස්ට් ස්ටන්ට් බයිසිකල් එක තනි රෝදෙන් ස්ටන්ට් කරපු ගර්ල් KJ ඉන්නවා. තව අපේ ගර්ල්ස්ලා එන ගාම ඉන්නවා. ඉතින් වැඩ ගොඩක් තියෙනවා. අද ලස්සන ස්ටන්ට් ඇක්ට් එකක් තියෙනවා. අලුත් දේවල් තියෙනවා. ඉස්සරහට ලොකු මෝටර් ෂෝ වගේක් තියෙනවා. ඉතින් බැලන්ස් එකේ දෝල් වේවි ලස්සනට අපි මේ වැඩේ කරගෙන යනවා. ඉතින් අද ලොකු දේවල් වගේක් කරන්න පොඩි තැනේ බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඉතින් ඔන්න අද දවසේ අපි ඊළඟට වෙන්නන් ලෑස්ති ටීම් 90 degrees එකේ ලස්සන ස්ටන්ට් එකක් තියෙනවා. ඒ වගේම තමයි ලංකාවේ ඇතුළේ ස්ටන්ට් ක්ලබ් ගොඩක් තියෙනවා. ඉතින් ඒ අතරින් ගත්තම ටීම් 90 degrees කියන්නේ ලංකාවේ නම්බර් 1. මොකද ඒ තියෙන ටැලන්ට් එකේ තියෙන ඩිසිප්ලින් එකත් එක්ක තමයි මේගොල්ලෝ මේ තැනට ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සෙන් පෙන්නේ 90 degrees ටීම් එක World Motorcycle Day එක දවසේ ස්ටන්ට් කරන්න ආස ඕගොල්ලොන්ට පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. මේ ගොඩක් කට්ටිය දන්න කාරණයක් නොදන්න කට්ටිය තියෙනවා. දැන් ජූඩ් මම බයික් එක ස්ටන්ට් කරන්න ආසයි. හැබැයි දැන් මට මේක පුරුදු වෙන්න ඕන. මට මේක හරියට හරි ටෙක්නික්ස් එක්ක පුරුදු වෙන්න තැනක් තියෙනවා. ඒ තැන මෙතෙක් කල් නෑ. නමුත් අවුරුදු ගානක් තැනක් හදලා තියෙනවා. 90 degrees training school එක training academy stunt academy තියෙනවා. මේ තාක් වෙදී අපි කරගෙන යනවා. මොකද මගේ training වෙච්ච කට්ටිය තමයි දිත්වා සුලිකුණාටු වෙලේ දිවාරය නොබලා තනිකර අපේ stunt 3 million 4 million වටන තනිකර ස්ටන්ට් බයිසිකල් අපි සම්පූර්ණයෙන් දාලා උඩ පළාත වලට නුවර පැත්තට මාර ලොකු කර්තව්‍යයක් කරේ. ඒකේ මුල් තැන ගත්තේ සුජි. එන්න සුජි මේ පැත්තට. දිත්වා සුලිකුණාටුවේ අර මුල් තැන ගත්ත පුද්ගලයා සුජි. එතකොට අපේ චමිතු තව ලක්ෂ රට ඉන්නවා. ඉතින් අපි ඔක්කොම අපි ස්ටන්ට් විතරක් නෙමෙයි. මේ හැමදේමත් එක්කම සහ ට්‍රේනින් ස්කූල් ගැන මතක් කරා. ඔව් ට්‍රේනින් ස්කූල් එක තියෙනවා. දැනට වත්තල අපි කරගෙන යනවා. ඩිමැක් එක අපි කරගෙනවා. ඉස්සරහට අපි මේක මිහිරිගම ට්‍රැක් එකට ගේන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක මදුරංග අයත් එක්ක කතා කරන ඒක ගේනවා. මේක ලස්සන ක්‍රීඩාවක්. මේක ඉන්ටර්නැෂනල් ක්‍රීඩාවක්.
මේක ලංකාවේ හරියට මේ දේ නෑ. මේක පාරේ කරන සම්පූර්ණ වැරදි. ශ්‍රී ලංකා නීති අංක 1 එකට යටින් ඉන්නේ. මොකද නීතියේ ඉන්නේ අපිව ආරක්ෂා ගන්න. ඒතර අපි නීතිය කඩාගෙන ගිහිල්ලා කරලා හරියන්නේ මේක අපි හරි විදිහට කරොත් නීතියෙන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි මේක අවසරගත් ප්‍රයිවට් ටැන්ක් සාමාන්‍ය ජනතාව කරදර නොවන විදිය සහ සේෆ්ටි ෆේස් හෙල්මට් ජැකට් නී ගාඩ් ෆුල් බොඩි කිට් එකම දාලා අපි ට්‍රේනින් කරනවා. ඒ වගේම හරියට ස්ටන්ට් එකක් කරන්නේ කොහොමද කියලා 90 ඩිග්‍රීස් ඇකඩමියෙන් අපි උගන්වනවා. ඒ වගේම ස්ටන්ට් විතරක් නෙමෙයි. බයිසිකලේ පාරේ හරියට රයිඩ් කරන්නේ කොහොමද? ක්‍රෑෂ් එකකදී කොහොමද රයිඩර් බේරගන්නේ? බ්‍රේක් අපේ කොහොමද තියෙන්න ඕනේ? අපි වෙට් ෆ්ලෝ එකක අපි කොහොමද පදින්නේ? එතකොට ඕෆ් රෝඩ් එකේ කොහොමද මේ හැමදේම A to Z අපේ ඉන්ස්ට්‍රක්ටර්ස්ලා අපි ට්‍රේනින් කරන් යනවා. හරි එහෙනම් කතා ඉවරයි. අපි යමු දැන් 90 degrees ලගේ ලස්සන ස්ටන්ට් එකක් බලන්න. World Motorcycle Day එක ජයටම සෙලිබ්‍රේට් කරන වෙලාවක සාමාන්‍යයෙන් අපි ඕනම මෝටර් ෂෝ එකකට ගියත් අපි මේ වගේ ඉවෙන්ට් එකකට ආවත් අනිවාර්යෙන් අපිට දකින්න හම් වෙන චරිතයක් එන්නේ. ඉතින් මං හිතුවා පොඩ්ඩක් එයාත් එක්ක කතා කරන්න. මොකද මේ හැම දෙයකම ෆොටෝස් ඔක්කොම මෙයාගෙන් තමයි ඕගොල්ලොත් බලන්නේ. ඉතින් මේ ඉන්නේ කොහමද? කොහමද? හොඳින් මේ SL මොටෝ තුෂාර නේ? හරිනේ. මේ මොකද හිතෙන්නේ ඉවෙන්ට් එක ගැන? ඇත්තටම හොඳයි සාර්ථකයි නේද? ගොඩක් රයිඩර්ස්ලාත් ඇවිල්ලා ඉන්නවා. අපිට ඉතින් අවුරුද්දකට සැරයක් හම්බෙන්න හැමෝටම නේ. අනික දැන් මම දැකලා තියෙනවා ඕනම මෝටර් ෂෝ එකක් ගත්තොත් පොඩි කෙනෙක් ඕගනයිස් කරන දෙයක් ගත්තත් හැම දෙයකදීම ඔය අනිවාර්යෙන් එතන ඉන්න මේ වාහනත් එක පුදුම ආදරයක් තියෙන්නේ ඇයි මේ? වාහන පිස්සු දවනේ. ඔයාලට වගේම ෆැෂන් එක නේ. ඒ නිසා බලමු ඉතින් තව ඉස්සරහට තව පුළුවන් තරම් කරනවා ඉතින්. යතුරුපෙත ක්‍රීඩා සම්මේලනයේ ජාතික පිහුණුකරු මිතුන් සිගරමට හම්බුණා. මිතුන් අලුතෙන් මොනවාරි එන්න තියෙනවද? අලුත් විදියට අපි වැළුවා. දැන් අලුතෙන් නැෂනල් පූල් එක තියෙනවා. නැෂනල් පූල් එකක් අපි හදලා තියෙනවා ලංකාවේ පළවෙනි වතාවට ෆෙඩරේෂන් එක විදියට. අපි ඒකේ පූඩුවීම් කටයුතු සහ ඉදිරි වැඩමුළු කීපයක් කරන්න ලෑස්තිලා ඉන්නවා. සාමාන්‍යයෙන් අපි දන්නේ නැති කෙනෙක්ට දැනගන්න කිව්වොත් මොන වගේ වැඩද මේකෙන් වෙන්නේ?
ක්‍රීඩා සම්මේලනය ගැන සම්මේලනය ගැන. මේක තමයි යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය තමයි ලංකාවේ two wheeler racing වල සහ කියන්නේ two wheeler ස්පෝර්ට් එකක් යනවා නම් ඒ ස්පෝර්ට් හැම එකක්ම යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ යටතේ වෙන්න ඕන කියන එක තමයි අතරම ජාතික මේ ක්‍රීඩා සම්මේලනයේ යටතේ තියෙන මේ ව්‍යවස්ථාව. එතකොට ලංකාව ඇතුලේ two wheelers ලගෙන් වෙන හැම දෙයක්ම ෆෙඩරේෂන් එකේ යටතේ තමයි වෙන්නේ. එතකොට දැන් මේක බලාගෙන ඉන්න කෙනෙක්ට නම් ආසාවක් තියෙනවා නම් යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයට සහභාගී වෙන්න ඒක කොහොමද ඒ කටයුතු වෙන්නේ? යතුරුපැදි ක්‍රීඩා සම්මේලනයේ යටතේ යා රෙජිස්ටර් වෙනවා නම් ඒකට සම්බන්ධ වෙනවා නම් අපේ රේසින් ලයිසන් එකක් තියෙනවා. ඒ රේසින් ලයිසන් එක ගන්න අපි අද මෙතන වැඩමුළුවක් යනවා. ඒකේ රේසින් ලයිසන් එක ගන්න පුළුවන් ඕනෙම කෙනෙකුට يعني පාරේ ආසාවට බයික් පදිනවා වගේ නෙමෙයි රේස් එකක් පදින්න පුළුවන්. ඒ කියන්නේ පාරේ බයික් පදින ආස කට්ටියට රේසින් ලයිසන් එකක් අරගෙන රේසින් වලට එන්ටර් වෙන්න පුළුවන්. ඒ රේසින් ලයිසන් එක ගන්න විදිය තමයි අපි ෆෙඩරේෂන් එක ඇතුළේ වෙන්නේ. මෙඩිකල් එකක් තියෙනවා. මේ මෙඩිකල් එක කරලා එක්සෑම් එකක් තියෙනවා. ඒ එක්සෑම් එකක් කරලා තමයි ලයිසන් එක ගන්න පුළුවන්. ඉතින් කොන්න විතර තමයි World Motorcycle Day ශ්‍රී ලංකා එඩිෂන් එක තුන්වෙනි වතාවට සංවිධානය වුණු මේ ලස්සන ඉවෙන්ට් එක සංවිධානය වෙලා තිබේ. ඉතින් අපි අමල් ඇතුළේ එක්ස්ට්‍රීමර්ස්ලාට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ කන්සෙප්ට් එකක් ලංකාවේ ඇතුළේ සංවිධානය කළාට මොටර්සයිකල්ට ආදරය කරන හැමෝම එකතු කරගෙන හරිම ලස්සන වැඩක් ලංකාව ඇතුළේ අපිට බලා ගන්න පුළුවන් වෙන හැම බයික් එකක් වගේම
අද මේ ස්ථානයේ තිබ්බා විශේෂයෙන් ලංකාවේ මෝටර්සයිකල් ක්ලබ් 80කට වඩා අද මෙතනට ඇවිල්ලා තිබ්බා. ක්ලාසික් බයික් ගත්තා, සුපර් බයික් ගත්තා, හැම බයික් එකක්ම හැම බයික් කැටගරි එකක්ම අද වර්ල්ඩ් මෝටර්සයිකල් ඩේ ශ්‍රී ලංකන් එඩිෂන් එක සෙලිබ්‍රේට් කරන්න මේ ස්ථානට ඇවිල්ලා තිබ්බා. ඉතින් එහෙනම් අදට අපි මේ ප්‍රෝග්‍රෑම් එකෙන් සමුගෙන යන තමයි හදන්නේ. ලබන සතිය අලුත් වැඩකින් අලුත් දෙයක් හැමෝම ගිහින් එන්න මේ One Stop Motorsport අද දෙරණ වෙහිකල් හබ්.